සුබ උදෑසනක් මගේ යාළුවෝ හැමෝටම ආදරෙන් පිළිගන්නවා Girly with Curtain YouTube channel එකට. ඉතින් මම අද ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවේ වැඩ ගොඩක් යටතේ අස්සේ ඒ කියන්නේ ෂොප් එකේ වැඩ ගොඩක් අස්සේ මම හදාගත්ත පුංචි එළවලු පාත්තිය ගැන. මේ එළවලු පාත්තියේ ගොඩක් එළවලු නැහැ. මේ මම හදලා තියෙනවා තක්කාලි, අවමිරිස්, රම්පේ, වම්බටු, කැකිරි වැලක් ඔයගේ දේවල් මම හදලා තියෙනවා. මේවා හදන්න කියලා මම විශේෂයෙන් වෙලාවක් වෙන් කළේ නෑ යාළුවනේ. මම කුස්සිය වැඩ කරන ගමන් ඔය පොඩි මිරිස් ඇට ටිකක්, තක්කාලි ඇට ටිකක් පොඩ්ඩක් විසි කරලා එහෙම හදාගත්ත ඒ පැලවලින් තමයි මම ඔය හදාගත්තේ. ඉතින් අපිට එළවලුවක් ගන්න වෙලාවට කඩේට යන්න නෑ. ඒ වගේ වෙලාවට මේක ගොඩක් වටිනවා යාළුවනේ. ඉතින් අන්න මගේ පළමු අස්වෙන්න අපේ මහත්තයා කැඩුවා. හරිම ලස්සනයි. ඉතින් මට හරිම සන්තෝෂයි, ආසයි මේවා. මේ තමයි මගේ දෙහි ගහ. මේ දෙහි ගහ ASCII පොඩි ඇම්බ්‍රෙල්ල ගහකුත් හැදිලා තියෙනවා. ඉතින් මම මේ දෙහි ගහවත් ඇම්බ්‍රෙල්ල ගහවත් වෙන් කළේ නැහැ. දෙකම හැදෙනවා. ඇම්බ්‍රෙල්ලත් හැදෙනවා, දෙහිත් හැදෙනවා. ඉතින් හරිම සන්තෝෂයි මේ වගේ අපි හදපු දේවල් වලින් ප්‍රයෝජනයක්. ඔය තියෙන යාළුවනේ මගේ කතුරු මොළඟ ගහ. මේකෙන් වෙලාවකට මැල්ලුමක්, වෙලාවකට සම්බෝලයක් හදාගන්නත් පුළුවන්. උෂ්ණ කාලයට මේක අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඔන්න බලන්නකෝ. ඉතින් අපිට මේ ගෑස් ප්‍රශ්නේ හින්දා ආපහු දරලිව පාවිච්චි කරන්න වෙනවා. ඇත්තටම දරලිව පාවිච්චි කරන එක ගොඩක් වටිනවා. කැම රසයි, ඒ වගේ ප්‍රයෝජන තියෙනවා. හැබැයි යාළුවනේ අපි කරන වැඩත් එක්ක මම කරන ෂොප් එක මගේ වැඩ කටයුතුත් එක්ක මට දරලිව පත්තු කරලා උයාගන්න තරම් වෙලාවක් නැති වෙන වෙලාවල් තියෙනවා. ඒත් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට මේකටත් ලෑස්ති වෙන්න වෙනවා. මොකද මේ රටේ පවතින වාතාවරණයත් එක්ක අපිට ඉස්සරහට ගෑස් නැති වෙන්න තියෙනවා. දැනටමත් තෙල් නැහැ. ඔයගේ ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්න වෙනවා. ඔන්න ඉතින් ඔය වැඩ ටික ඔක්කොම ඉවර වෙලා අපි දෙන්නත් එක්ක පොඩක් ටවුන් පැත්තට ගිහින් එන්න ගියා. සතියට අවශ්‍ය කරන බඩු මුට්ටු වගේක් අරන් එන්න. මේ පහු කරගෙන යන්නේ මහා කනදරා වැව. අපි අනුරාධපුරේ මෙහින් තරෙන් ඉන්නේ. ඉතින් මේ හැම උදේ හවස අපි මේ කනදරා වැව පහු කරගෙන යනවා. මහා කනදරා වැව කියන්නේ හරිම ලස්සන වැවක්. ලොකු ප්‍රදේශයක් පුරා මේ වැව විහිදලා තියෙනවා. එතකොට මේ වැවෙන් ස්වයං පෝෂිත වෙන ගොඩක් ප්‍රදේශ තියෙනවා. ගොවිතැන් කරන අය ඉන්නවා. ඉතින් මම දවසක මේ වැව සම්බන්ධ ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මේ හැන්දෑව හරිම ලස්සනයි. එහෙනම් යාළුවනේ ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින්